ඉතිං අද දවසේ මේ උතුම් අභිධර්ම වැඩසටහනට ස්වාගතං කියලා හැම දෙනාම පිළිගනු ලබනවා. ස්වාගතං කියලා කියන්නේ මේ ඇතු දන්නව ඇති පාලියෙන් පිළිගැනීමේ උතුම් වාක්‍යයක් අපි සිංහලෙන් ආයිබෝවන් කියනෝ වගේ පාලියෙන් අපි ස්වාගතන් කියලා පිළිගනු ලබනවා. ඉතිං එහෙම පිළි අරගෙන අපි අද දවසේ ඉතාමත්ම වැදගත් වටිනා කටයුත්තකට මුලපුරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිවෙලට නිරවුල්ව පිරිසිදු ධර්මය අපිට ඉගෙනගණ්ඩ ලැබීම බොහෝම වැදගත් දෙයක් කලාතුරකින් සිදුවෙන දෙයක් හැටියටයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන පරිපූර්ණ ලෙස යම් කිසි කෙනෙකුට දැනුම දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවනං ඒක බොහෝම වැදගත් වටිනා අවස්ථාවක් හැටියටයි ධර්මයත් සඳහන් කරලා තියෙන්නේ. ඉතිං අද දවසේ මේ උතුම් අභිධර්ම දේශනාව ආරම්භ කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුට නුවණ දියුණු කරගන්නට භාවනාව තුළින් ප්‍රඥාව විදර්ශනාව දියුණු කරගන්නට මේක බොහෝම වැදගත් වෙනවා. ඒවගේ මේ යථාර්ථය තේරුම් ගන්නටත් මේ කාරණා බොහෝම වැදගත් වෙනවා. ඉතිං අපි කවුරුත් දන්නවා පසුගිය කාලේ 2025 වස්සාන ඍතුවෙහි ඇඩිලේඩ් නුවර විහාරස්ථානය ඇසුරු කරගෙන අපි මේ උතුම් අභිධර්ම දේශනාවන් පටන් ගත්තේ. අපි මූලිකව පාඩම් කීපයක් ඒ පිළිබඳව කතා කරලා මේ පින්වත්තුන්ගේ දැනුම යම් මට්ටමකට දියුණු කරගන්නට අවස්ථාවක් එයින් සැලසුණා. ඉතින් අද දවසේ අපි පටන්ගන්නේ මං හිතන්නේ මාස දෙකකට වගේ පස්සේ තමයි නැවතත් අපිට මේ වැඩසටහන පටන් ගන්නට අවස්ථාවක් ලැබුණේ. ඒ අනුව පිරිසකගේ ඉල්ලීම අනුව නැවත මේ අභිධර්මය මුල සිටම කෙටියෙන් හෝ සඳහන් කරන්නට කියලා හැම දෙනාගෙම ඉල්ලීමක් තියෙන. ඉතින් මම කල්පනා කරනවා මම පාඩම් මාලා 4ක් ඔය ඇත්තන්ට ලබලදීලා තියෙනවා. ඒ 4 මේ අවස්ථාවේ ඔය ඇත්තන්ගේ අත තියාගණ්ඩ එතකොට මේක පහසුවෙන් මට සිද්ධ කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඊළඟ පාඩම් මාලා සියල්ලම අපි ඔය ඇත්තන්ට WhatsApp හරහා යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දැන් මම මුල සිටම මේ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිද්ධ කරන්නම්. අභිධර්මය පිළිබඳව හැඳින්වීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ඒක ගැන දේශනාවක් කළොත් එකින් එක අති දීර්ඝ දේශනාවක් සිද්ධ කරන්නට වෙනවා. ඒ අනුව මේ ඇත්තෝ දන්නවා අභිධර්මය මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුගේ අනුපිළිවෙලක් තියෙන්නට ඕනි. උඩින් එහා මෙහා ඉගෙන ගත්තට එක තේරුමක් නෑ. ඒක පිළිවෙලට අපි ඉගෙනගෙන තියෙන්නට ඕනි. ඒ අනුව මේ පින්වත්තුන්ට මම මතක් කරලා තියෙනවා පොළොන්නරු යුගයෙහි සඳහන් වෙච්ච මේ අභිධර්මාර්ථ සංග්‍රහය අනුරුද්ධ ආචාර්යයන් වහන්සේ සම්පාදිත ඒ පුස්තකය අපිට බොහෝම වැදගත් වෙනවා අභිධර්ම ඉගෙන ගන්න කෙනෙකුට. ඊට සමගාමීව ලියවෙච්ච පොතක් තමයි මේ පින්වතුන්ට මම හැම දෙනාටම ලැබෙන්න සැලැස්සුවා අභිධර්ම චන්ද්‍රිකාව කියන ඒ පොත සම්පූර්ණම පොත. එක මං හිතන්නේ අපේ චන්දන මහත්තයා ඔන්ලයින් වලින් අරගෙන ඒක කාටත් ලැබෙන්න සැලැස්සුවා පසුගිය කාලේ.
ඉතින් මේ අභිධර්මය පින්වතුනි චිත්ත චෛතසික රූප නිබ්බාන වශයෙන් කොටස් හතරකට බෙදලා ඒ අනුව අනුපිළිවෙලකට ඉගෙන ගන්න ක්‍රමයක් තමයි මේ අභිධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව ඉගෙන ගත්තොත් බොහොම පහසුවෙන් මේ අභිධර්මය කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව අද මේ පින්වත්තුන් බලන්න අභිධර්ම දේශනා පළවෙනි පාඩම. මං හිතන්නේ කාලගත ඇති නේද මේ පාඩම? දැන් ස්වාමිනාස WhatsApp ගෲප් එකට ඒක දාලා තියෙන්නේ. ඔව් හැමෝටම මේක කාලගත කරලා ඇති ඒක ගන්න දැන්ට පුළුවන්. බලාගන්න. මේ අභිධර්ම දේශනා පළවෙනි පාඩමේ මේ කවුරු හරි කෙනෙකුට නොතේරෙන තැනක් තියෙනවා නම් ඒක විමසන්න. ඉතින් මං කියලා දෙන්නම්. පළමුවෙන්ම කියලා දෙනකොට නොතේරෙනවා කියලා ඒක තමන් මේ තමා ගැන මේ පසුබට වෙන්න එපා. මොකද නැවත නැවත අහලා ඒක නැවත නැවත කියවලා තේරුම් අරන් විමසලා ඒක තමන්ට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා නොතේරෙනවා කියලා ඒ කවුරුවත් හිතත් මේවා කරගන්න එපා. ඕනිම දෙයක් තියෙනවා නම් විමසන්න. ඉතින් අපි පැහැදිලිව ඒක කියලා දෙන්නම් ඔයත්තන්ට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන්. මේ පළවෙනි පාඩමේ තියෙනවා චිත්තපාදය කියන කොටස. ඒ චිත්තපාදය කියන කොටසේ ඒකේ මාතෘකාවක් තියෙනවා දිවිවිධ දේශනා කියලා. අභිධර්මයෙහි. එතන මේ දිවිවිධ දේශනා බලන්න සම්මුති දේශනා පරමාර්ථ දේශනා කියලා කොටස් දෙකකට බෙදනවා. ඒක දිවිවිධ දේශනා කියන්නේ කොටස් දෙකක්. ඒකේ එකක් තියෙනවා සම්මුති දේශනා, දෙවෙනි එක පරමාර්ථ දේශනා. සම්මුති දේශනා කියලා කියන්නේ පින්වතුනි සත්ත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂ දේව බ්‍රහ්ම උක්ෂ පර්වත යනාදී වශයෙන් ලෝක විවහාරයේ පිහිටා වදාළ දේවල් වලට අපි කියනවා සම්මුති දේශනා කියලා. එතකොට අපි දන්නවා අපි ජීවත් වෙනකොට ලෝකේ විවහාර භාෂාවක් තියෙනවානේ. ඒ විවහාර භාෂාව මේ ලෝකේ පැවැත්මට අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේ ඔය රාද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙත් කියනවා මහණෙනි ලෝකේ සම්මුතිය කියලා දෙයක් තියෙනවා. ඒ සම්මුතියෙන් බැහැරව හිතන්න ගත්තොත් ලෝකයේ අපිට මේ කටයුතු කරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේ සම්මුති දේශනා කියලා කියන්නේ සත්වයින් ගැන, පුද්ගලයන් ගැන, ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන, දෙවියන් ගැන, බ්‍රහ්මයින් ගැන, ඊළඟට මේ උක්ෂලතා ආදිය, පර්වත යන ආදිය මේ ලෝක විවහාරයේ පිහිටා යම් කිසි දෙයක් අපි ප්‍රකාශ කරනවා නම් කියනවා නම් ඒවා ලියනවා නම් ඒකට අපි කියනවා සම්මුති දේශනා කියලා. ඒක හොඳට මතක තියාගන්න. දැන් සම්මුති දේශනා කියලා ඇහුවොත් සත්ත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂ දේව බ්‍රහ්ම උක්ෂ පර්වත යනාදී වශයෙන් ලෝක විවහාරයේ පිහිටා වදාළ දෙයට කියනවා. එතකොට අපි එදිනෙදා මේ ජීවත් වෙන ලෝකයේ පවතින දේ ඒවට අපි කියනවා සම්මුති දේශනා කියලා. ඉතින් ඥානවන්තයෝ ඒවා වෙන් කරගන්න. ඊළඟට කියනවා පරමාර්ථ දේශනා කියලා. එතකොට පරමාර්ථ දේශනා යනු ලෝක විවහාරය බිඳ හෙලාගෙන. එතකොට මොකක්ද ඒ කියන්නේ? දැන් අර අපි කියවනේ සත්ත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂ දේව බ්‍රහ්ම උක්ෂ පර්වත අනාදී. මේවා බිඳනවා. බිඳනවා කියන්නේ මේ වගේ ස්වභාවය අපි අවබෝධ කරනවා. මේකේ යථාර්ථය අපි අවබෝධ කරනවා. මේකේ පවතින දේවල්, මේවා හටගත්ත දේවල්, මේවාගේ නැති වෙන දේවල් අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන පරමාර්ථ දේශනා යනු ලෝක විවහාරය බිඳ හෙලාගෙන ලෝක විවහාරයේ නොපිහිටා. අන දැක්කද මේ ලෝක කියන්නේ? එහෙනම් මතක තියාගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහට තමයි ලෝක කියන්නේ. ඒ ලර ලෝක කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා ලුජ්ජති ඔව් දැන් මේ මං හිතන්නේ මේ ස්ක්‍රීන් එකට දැම්ම එක. ඒකේ තියෙනවා බලන්න
ඒ ලෝක සූත්‍රයේ තියෙනවා ලුජ්ජති පලුජ්ජති කෝ තස්මා ලෝක හෝති උච්චති කියලා. එතකොට ලෝක විවහාරෙහි පිහිටා කරන දේවල් වලට තමයි පින්වතුනි අපි කියන්නේ අ, ලෝක විවහාරයේ නොපිහිටා. ඒ කියන්නේ ලෝකයෙන් බැහැරව ඒවා අපි දකින්නේ කොහොමද? ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් යනාදී වශයෙන් ඒ ධර්මයන්ගේ අර්ථගෙන වදාළ දේශනා වලට කියනවා අ, මේ පරමාර්ථ දේශනා කියලා. එතකොට දැන් බලන්න සම්මුති කියන්නේ ලෝකේ පවතින ආකාරයට පැවැත්ම තිබෙන ආකාරයට අපි කටයුතු සලසා ගැනීම. පරමාර්ථ කියන්නේ ලෝක විවහාරයේ බිඳහෙලාගෙන මේ ලෝකයේ තියෙන්නේ ධර්මානුකූලව බැලුවොත් ස්කන්ධ ගොඩක්, ධාතු ගොඩක්, ආයතන ගොඩක්, පටිච්ච සමුප්පාද ගොඩක්. ස්කන්ධ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ. ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ආයතන කියන්නේ අභ්‍යන්තර බාහිර ආයතන. ඇස කන නාසය දිව ශරීරය සිත ඊට ගෝචර වෙන බාහිර රූපය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ටික. පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ දුක හැදෙන පිළිවෙල. ඒ ධර්මයන්ට හේතු ප්‍රත්‍ය තියෙනවා. ඒ හේතු ප්‍රත්‍යයෙන් තමයි ඒ ධර්ම හටගන්නේ. ඒ ධර්ම හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා යනවා. ඒක පටිච්ච සමුප්පාද ආදි වශයෙන්. ඒ ධර්මයන්ගේ අර්ථගෙන වදාළ දේශනාවලට අපි කියනවා පරමාර්ථ දේශනා කියලා. එතකොට දැන් ඔය ඇත්තන්ට යම් වැටහීමක් තියෙනවා. කුමක් ගැනද? සම්මුති දේශනා යනු කුමක්ද? පරමාර්ථ දේශනා යනු කුමක්ද කියලා. එතකොට දැන් ඔය ඇත්තගෙන් කවුරු හරි අහුවොත් සම්මුති දේශනා යනු කුමක්ද කියලා පැහැදිලි උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. පරමාර්ථ දේශනා යනු කුමක්ද කියලා ඇහුවොත් පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. එතකොට මේකට කියනවා තවත් වචන දෙකක් සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍යයයි කියනු ලැබේ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සම්මුති සත්‍ය කියන්නේ කුමක්ද කියලා. දැන් ලෝකේ විවහාරේ යම් සත්‍යයක් තියෙනවා බොරු නොවන සත්‍ය. අතන දැන් අපි කියනවා අන්න මිනිසෙක් ඉන්නවා. ඒක ඇවිල්ලා සම්මුති සත්‍යයක්නේ. දැන් අපි ගහකට අන්න මිනිසෙක් ඉන්නකොත් ඒක අසත්‍යයක්. නමුත් සම්මුති සත්‍ය කියන්නේ කුමක්ද? ලෝකේ සම්මුති වශයෙන් විවහාර කරන දේ හරියට ප්‍රකාශ කිරීම. ඒකට අපි ඒකයි සම්මුති සත්‍ය කියලා කියන්නේ. ඊළඟට මේකේ දෙවෙනි එක තමයි පරමාර්ථ සත්‍යය. එතකොට යම් කිසි කෙනෙක් මේ සම්මුති සත්‍ය ඒ ආකාරයෙන් තේරුම් අරගෙන ධර්මානුකූලව බෙදා වෙන් කරගෙන ඒවා නිර්වුල් කරගත්තොත් ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද වශයෙන් ඒකට අපි කියනවා පරමාර්ථ සත්‍ය කියලා. දැන් අපි මිනිසා කියනවා. ඒ මිනිසා කියන්නේ මොකක්ද? ස්කන්ධ ගොඩක්, ධාතු ගොඩක්, ආයතන ගොඩක් පටිච්ච සමුප්පාදයට අනුව හේතු ප්‍රත්‍යයෙන් හැදිච්ච දෙයක්. ඒ වගේම ධාතු 18ක් ඔය විදිහට තමයි මිනිසයා කියලා කියන්නේ. අන්න පරමාර්ථ සත්‍යයයි කියනු ලැබේ. දැන් ඊළඟට බලන්න තව පාඩමක් තියෙනවා චතුර්විධ අභිධර්මාර්ථ කියලා. ඒ කියන්නේ චතුර්විධ කියන්නේ හතරක් කියන එකනේ. අභිධර්මාර්ථ අර්ථයෙන් කියන්නේ අභි ධර්ම කියන්නේ ඒ කියන්නේ ධර්මයට අපි කියනවා සත්‍ය. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සත්‍යයට තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට අභි කියලා කිව්වම උපසර්ගයක්නේ. පරම සත්‍ය. කාරණා හතරක් තියෙනවා මේ පරම සත්‍ය ධර්මයන් පිළිබඳව. ගාථාවක් ඉදිරිපත් කරලා තියෙනවා. උත්සාහ කරන්න මේ ගාථාව පාඩම් කරගන්න. බොහොම වැදගත් මේක. බලන්න මම එක ගමනක් ඕ දෙපාරක් කියන්නම්. තත්ත උත්තාපි ධම්මත්තා චතුදා පරමත්තතෝ චිත්තං චෛතසිකං රූපං නිබ්බාන මිති සබ්බතා. තත්ත උත්තාපි ධම්මත්තා. හරි ලේසි මේ පාඩම් කරගන්න. නිකන් ඉන්න ගමන් බලන්න උත්සාහවත් වෙලා පාඩම් කරගන්න.
තත්ත උත්තාබි ධම්මත්තා චතුදා පරමත්තතෝ චිත්තං චෛතසිකං රූපං නිබ්බානමිති සබ්බතා. එතකොට මේ ලෝකයේ පරම සත්‍යය දනවන පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. මොනාද? චිත්තං, සිත, චෛතසිකං, සිතත් එක්ක යෙදෙන ධර්ම, රූපං, හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ ආදිය, නිබ්බාන මිති සබ්බතා. ඒ වගේම පරම ගම්භීර වූ අවේදික වූ දුකක් නැති ලෝකේ පරම සැප වූ නිබ්බාන මිති නිර්වාණය නැමැති මේ උතුම් පරමාර්ථ ධර්ම ටික ඒ පිළිබඳව විග්‍රහ වෙනවා. එතකොට බලන්න මේ චතුර්විධ කිව්වම පළවෙනි එක චිත්ත, දෙවෙනි එක චෛතසික, තුන්වෙනි එක රූප, නිබ්බාන, සතර වැදෑරුම් වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා පින්වතුනි මේවා පිළිබඳව අපි දැනගත යුතු දේවල් පිළිබඳව කාරණා ටික. මේකේ මොනාහාරි නොවැටෙන තැනක් තියෙනවා නම් ඕනිම කෙනෙක් විමසලා දැනගන්න මම කියලා දෙන්නම්. දැන් මේකේ තියෙනවා බලන්න සිතන්නේ හෙවත් අරමුණ දැනගන්නේ චිත්තයයි. අන්න දැක්කද? එතකොට දැන් අපි අහනවා කාගෙන් හරි ප්‍රශ්නයක් සිතේ කෘත්‍ය මොකක්ද කියන එක. සිතට පුළුවන්කම තියෙන්නේ පින්වතුනි සිතීම පමණයි. සිතට කරන්න පුළුවන් සිතීම පමණයි. එතකොට සිත හඳුන්වන පර්යාය වචන තියෙනවා 10ක්. මම මේකේ වචන 10 සඳහන් කළා නෑ. මං හිතන්නේ මේ මං ඉස්මුලින් අභිධර්ම පන්තිට සම්බන්ධ නැත්තන්ට ඒ වචන 10 ලියා ගන්න දීලා තියෙනවා. ඒක පාඩම් කරගන්න. පින්වතුනි මේ ධර්මයේ කොටස් වලට ඒ පර්යාය වචන තියෙනවා. දැන් තණ්හාවට තියෙන වචන 100ක්. ඒ වචන 100ෙන්ම කියන්නේ තණ්හාව ගැන. එතකොට සිතට බලන්න සිත හඳුන්වන පර්යාය වචන 10ක් තියෙනවා. ඊළාට මේ පින්වතුන්ට මතක ඇති මම මේ ප්‍රඥාව පිළිබඳව කියනකොට දැන් ඔය අපි ධම්මවිජය සම්බොජ්ජංගය කියලා කියනවනේ. ඒ ධම්මවිජය සම්බොජ්ජංගය එහෙම ඉගෙන ගන්නකොට අපිට ධම්මවිජය සම්බොජ්ජංගය ප්‍රඥාව පිළිබඳව පර්යාය වචන 30ක් ඉගෙන ගන්න තියෙනවා. ඔය විභංග අප්පකරණ ආදී පොත්වල බොහොම ලස්සනට ඒවා වෙන් කරලා තියෙනවා. එතකොට බලන්න සිතන්නේ හෙවත් අරමුණ දැනගන්නේ සිතයි, චිත්තයයි. එතකොට සිතින් මොකද්ද කරන්නේ? අරමුණ දැනගන්නවා. වහාම අරමුණ දැනගන්නේ සිතෙන්. දැන් ඔය අත්තන්ගේ ඇඟට ගින්දර ටිකක් ලං කරනවා වහාම දැනගන්න. එයින් ඉවත් වෙනවා. දැක්කද? එතකොට සිත හඳුන්වන පර්යාය වචන 10ක් තියෙනවා. එතකොට මේකේ බලන්න සිත සමග එකට යෙදෙන ධර්මයෝ ඒකනේ වෙන් කරන්න බෑ. මතක ඇති මම මේකට උපමාවක් දුන්නා. කවුරු හරි කසාය ටිකක් තම්බනවා. කසායේ තියෙනවනේ විවිධ රස නේද? කසායේ තියෙනවා විවිධ රස. එතකොට ඒකේ කියනවා කසායේ තියෙන ජලය ටික සමානයි සිත. අර විවිධ රස හා සමානයි. තිත්ත රස වෙන්න පුළුවන්, පැණි රස වෙන්න පුළුවන්, ඇඹුල් රස වෙන්න පුළුවන්. ඒ ටික හා සමානයි
චෛතසික. දැන් ඒකනි දැන් බලන්න මේ මිනිස්යන් ගත්තොත් මිනිසුන්ගේ වෙනස්කම් තියෙනවා. දැන් සමහරෙකුගේ සද්ධාව තියෙනවා. ඇයි ඒ හිතත් එක්ක සද්ධා චෛතසිකේ යෙදිලා තියෙනවා. සමහරෙක් බණ අහන්න කැමති. ඇයි ඒ සිතත් එක්ක චෛතසික යෙදෙනවා. එතකොට සිත සමග එකට යෙදෙන ධර්මයෝ චෛතසිකයයි කියනු ලැබේ. මතක තියාගන්න චෛතසික වෙන් කරන්න බෑ සිතත් එක්ක. සිතට ආලෝකය දෙන්නේ කවුද කියලා ඇහුවොත් ඒකට දෙන පිළිතුර තමයි චෛතසික. දැන් අපි භාවනා කරනකොට හිත දියුණු වෙනවා. ඇයි ඒ සිතේ ඉන්ද්‍රිය චෛතසික ධර්ම දියුණු වෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා මේවා දියුණු වෙනකොට සිත ආලෝකමත් කරනවා. දැක්කද? සිත නිකන් ආලෝකමත් කරන්නේ නැහැ. චෛතසිකත් එක්ක තමයි ආලෝක කරන්නේ. එතකොට ඒවා තියෙනවා 52ක්. ඒවා අපි වෙන් කළා ඉගෙන ගන්න ඕනේ. ඒකේ තියෙනවානේ අකුසල් චෛතසික තියෙනවා, කුසල් චෛතසික තියෙනවා, සෝබන චෛතසික තියෙනවා. දැන් අපි මේ සිත පිළිබඳව කොටස අවසන් කරාම ඊළඟට ඉගෙන ගන්න චෛතසික පිළිබඳව. එතකොට ඔය ඇත්තන්ට ලොකු අවබෝධයක් ලැබෙයි චෛතසික කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ජනක මහත්තයා ඇහෙනව නේද? එහෙම එහෙම ස්වාමීනි. සවනස් ඇහෙනවා. ඔව්. මේ ස්ක්‍රීන් එක පේනව නේද? තව කවුරු හරි අනිත් කිව්වොත් අයට බලන්න පේනවා ෂෙයාර් පේනවා ස්ක්‍රීන් එක. ඔව්. ඔක්කොටම පේනවනේ නේද? පේනවා. එතකොට ඒ චෛතසික පිළිබඳව පාඩමේදී මේ සියල්ල ඉගෙන ගන්න පුළුවන්. දැනට මේ අදාළ කාරණා ටික හොඳට තමන් හිතේ ධාරණය කර ගන්න. ඊළඟට බලන්න තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර ධාතුත් එයින් හටගත්තු උපාදාය රූප 24ක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම රූප කීයක් තියෙනවද? 28ක්. ඔක්කොම රූප 28ක් තියෙනවා. නමුත් මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර වෙන් කළාම ඒවා එයින් හටගත්ත උපාදාය. ඒතර උපාදාය රූප ටික හටගන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතු ඇසුරු කරගෙන. ඒතර හටගත්ත උපාදාය රූප 24ක් තියෙනවා. ඔක්කොම රූප 28ක් තියෙනවා. දැන් අපි අහුවොත් සියලුම රූප කීයද? සබ්බං රූපං කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි එතනදී කියන්නේ රූප 28ක් තියෙනවා. ඒකෙන් උපාදාය රූප 24යි. අනිත් ඒවා පඨවි ආපෝ තේජෝ. ඒතර ඒවා අපි වෙන් කර ගන්නවා. දැන් ඕක පැහැදිලි වෙනවා. දැන්ම ගැටලුවක් ඇති කර ගන්න එපා. අපි මේ චිත්ත කොටස ඉගෙනගෙන ඊළඟට චෛතසික ඉගෙනගෙන ඊට රූප ඉගෙන ගන්න. එතකොට ලොකු පැහැදිලි වීමක් වෙනවා. දැන්ට මේවා පිළිබඳව ඔක්කොම හොයන්න යන්න එපා. ඒ ඉගෙන ගන්නකොට හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට කියනවා ලෝකයන්. මොන දැක්කද ලෝක කියන්නේ? අපි ලෝක කියලා ගත්තම ඒ ලෝක කියන්නේ පින්වතුනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ලෝකය අනු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහයි. ලෝක කියලා කියන්නේ. රූප කියන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ එයින් හටගත්තු උපාදාය රූප 24. වේදනා කියන්නේ අපි ඇස කන නාසය දිව ශරීරය සිතින් විඳීම. මම මතකයි විඳීම වේදනා පින්වතුනි 108කට වෙන් කරන්න පුළුවන් ධර්මයේ. වේදනා සංග්‍රහය පිළිබඳව ඉගෙන ගන්නකොට ඒක අපිට ඉගෙන ගන්න පුළුවන්. තව තියෙනවා සංඥාව. සංඥාව කියන්නේ අඳුනා ගන්න. ඇස කන නාසය දිව ශරීරයේ සිතෙන් අඳුනා ගන්නවා ඒ ධර්මයන්. සංකාර කියන්නේ කුසල අකුසල කර්ම. සංකාර කියන්නේ
කුසල අකුසල කර්ම ටික. විඥාන විඥානය යන ස්කන්ධ පහයි. දැන් මම මේ පින්වතුන්ට මතක් කළා සිත හඳුන්වන පරයාය වචන තියෙනවා 10ක්. ඒකෙන් එකක් තමයි ඔය විඥානය කියන්නේ. හදයන් මානසම් පණ්ඩරං විඥානං එනම් ඕනි එකකින් මොකද්ද යෙදුනොත් ඒකේ තියෙන්නේ සිත පිළිබඳවමයි විඥානය පිළිබඳවමයි. සිත විඥානය පිළිබඳව. ඒකින්ද ඒවා දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කියන පහෙන් යම් කිසි කෙනෙක් ඈතර වනවන. ඈතර කියන්නේ දැන් ලෝකේ ඉක්මවල යනවා. ලෝකය කියන්නේ දුකනේ. දැන් අපි අහුවොත් කොහෙද දුක තියෙන්නේ? දුක තියෙන්නේ ලෝකේ. කුමන ලෝකයේද? රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ පහයි. එයින් ඈතර වුණොත් අපි කියනවා ලෝක උත්තර. ලෝක උත්තර කියලා කියනවා. ලෝකයෙන් නික්මුණ කෙනා තමයි ලෝක උත්තර වෙන්නේ. ඒක තමයි නිවන කියලා කියන්නේ. එම චිත්තේ නිර්වාණයයි. යම් කිසි කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්පන්ධ පහ අවබෝධ කරගෙන ඒ වගේ හේතු ප්‍රත්‍ය දැකලා යම් කිසි කෙනෙක් මෙයින් නික්මුණොත් ඒ නික්මුණොත් එයාට නිර්වාණය අවබෝධ කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ චිත්තේ නිර්වාණය. දැකද වාන කියන්නේ තෘෂ්ණාවයි. ඒකනේ නිර්වාණ කියන්නේ නිර්වාණ තෘෂ්ණාවෙන් එතර වීම. තෘෂ්ණාවෙන් යමෙකු එතර වුණොත් එයාට නිවන ලැබෙනවා. තෘෂ්ණාව කියලා කියන වචනේ තේරුම් මතක තියාගන්න. තෘෂ්ණාව කියන්නේ සාමාන්‍යයෙන් නොලැබිච්ච දේවල් පිළිබඳව පවතින ආසාව. යම් රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා තුළ යමක් නොලැබුණා නම් ඒවා තුළ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක තමයි තෘෂ්ණාව. උපාදානය කියලා කිව්වම ලැබිච්ච දේවල් පිළිබඳව පවතින ආසාව. දැන් යමක් ලැබිලා තියෙනවා ඒවා කෙරේ ආසාව තියෙනවා. ඒකට උපාදානය කියනවා. හැබැයි නොලැබිච්ච දේවල් ගැන ආසාව තිබීමම තෘෂ්ණාව කියලා කියනවා. ඒ වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුණේ නිර්වාණයයි. අන්න දැක්කද යම් කිසි කෙනෙක් ඒ වාන සහිත තෘෂ්ණාවෙන් නික්මුණොත් ඒ සැඩපහරින් ඒ ඕගයෙන් නිදහස් වුණොත් ඒක නිර්වාණය කියලා කියනවා. රාගාදී ගිනි නිවන්නේ නිර්වාණයයි. ඒ තව අර්ථයක්. රාගය කියන එක මේ ගින්නක් නේ පින්වත්නි. නත්ති රාග සමෝ අග්ගී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. රාගය සමාන ගින්නක් මේ ලෝකෙහි නෑ. ඒ රාගාදී ගිනි නිවන්නේ නිර්වාණයයි. රාගය ප්‍රබල ගින්නක්. දැන් හිතට රාගය ආවොත් දැවෙනවා. මේ පින්වතුන් අහලා ඇතිනේ ආනන්ද බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේ පින්නපාතේ වැඩම කළා. ඒ වෙලාවේ අර එක කාන්තාවක් දැකලා වංගීස මහරහතන් වහන්සේගේ හිතේ රාගයක් ඇති වුණා. ඒ වෙලාවේ වංගීස මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවානේ චිත්තම් මේ පරිඩහිහති මගේ සිත රාගයෙන් දැවෙනවා. මේකට පිළියමක් කියන්න කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ඔබ වර්ධවාගත්ත සංඥාව නිසා තමයි ඔය මේ රාගගින්න හිත තුළ ඇවිල්ලා ඔබ දැවෙන්නේ. ඒකින්ද වර්ධවාගත්ත සංඥාව නුවණින් දකින්න පුරුදු වෙන්නේ කියලා කිව්වා. දැක්කද කර්මස්ථානයක් දුන්න. අන්න ඒ වගේ රාගාදී ගිනි නිවන්නේ නිර්වාණයයි. ඵලචිත්තයට අරමුණු අසංකත ධාතුවයි. ඒ නිර්වාණය කියන්නේ පින්වත්නි ඵලචිත්තයක්. ඒ සිතේ යම් ඵලයක් තියෙනවා මාර්ග ඵලයක්.
ඒකට අසංකත කියන කෙනා සංකත නෑ. ඒකට අසංකත ධාතුව. අසංකත නම් ප්‍රත්‍යයෙන් නූපන් බවයි. දැක්කද? අසංකත ධර්මවල ප්‍රත්‍යක් නෑ. හේතු ප්‍රත්‍ය නෑ. මොකද හේතුවක් තිබුණා නම් ඒකත් දුකමයි. දුක හට ගන්නවා එතන. ඒ දුක හටගන්නේ නෑ. මොකද අසංකත නම් ප්‍රත්‍යයෙන් නූපන් බවක් එතන සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඔය පිළිබඳව අ, පැහැදිලි කරලා තියෙනවා. ඉතින් තවත් ඔය ඕනි නම් විස්තර කරන්න පුළුවනි. මම ඉතින් ගොඩාක් කාලෙ ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ කොටස් වලට. ඊළඟට බලන්න චතුර්විධ චිත්ත කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙනවානේ චිත්ත කියලා. අන්න දැක්කද අර අ, චිත්ත කියලා තියෙනවා. චතුර්විධ චිත්ත සිත කොටස් හතරකට බෙදෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා හතරකට බෙදෙනවා සිත. යම් තාක් සිත බෙදන්න පුළුවන් නම් ඒ තාක් බෙදුවා. ඔයිට වඩා හිත බෙදන්න බෑ. මොනම විද්‍යාඥයෙකුටවත් මොනම කෙනෙකුටවත් ඔය සිත ආයෙ වෙන් කරලා බෙදන්න බෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෙදීමට වඩා. එතකොට බලන්න දැන් විස්තර වෙනවා ඒකේ. කාම තෘෂ්ණාව යම් සිතක අරමුණු කිරීම වශයෙන් හැසිරේද පවතීද ඒ සිත කාමාවචර සිත නම් වේ. අන්න දැක්කද? කාම ලෝකෙහි සැරිසරනවා නම් යම් සිතක් ඒ සිත කාමාවචර සිතක් යයි කියනු ලැබේ. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් කල්පනා කරලා බලන්න. කවුරු හරි භාවනා කරලා ධානයක් උපදවනවා. නේද? එතකොට ධානයක් ඉපදෙව්වම අපි හිතමු ප්‍රථම ධානය ඉපදෙව්වා කියලා. ඒ උපදින ධානයත් එක්ක දැක්කද එයා අර කාම ලෝකේ නිදහස් වෙනවා. මොකද එයාට අර කාමාවචර සිත ඉක්මවලා රූපාවචර සිතක් ලැබෙනවා. දැන් බලන්න මෙතන කාම තෘෂ්ණාව යම් සිතක අරමුණු කිරී වශයෙන් හැසිරේද පවතීද ඒ සිත කාමාවචර සිත නම් මේ එනම් බලන්න දිව්‍ය ලෝක 6. මිනිස් ලෝකයයි සතර අපායයි. එතන බලන්න එකතු කරලා මිනිස් ලෝකයයි දිව්‍ය ලෝක 6යි කාම තෘෂ්ණාව 11 චිත්තයක පවතිනවා. එතකොට දිව්‍ය ලෝක 6 මිනිස් ලෝකය සතර අපාය. එතකොට ආන එක තමයි කාම ලෝකේ. දැන් බලන්න අපි ඉන්නේත් කාම ලෝකේ. අපි දෙවියන් බවට පත් වුණොත් ඒත් කාම ලෝකේ. කාම තෘෂ්ණාව යම් සිතක අරමුණු කිරීම වශයෙන් හැසිරේද පවතීද ඒ සිත කාමාවචර සිත නම් වේ. එනම් දිව්‍ය ලෝක 6 මිනිස් ලෝකය සතර අපාය. ඉතින් ඒවා අපි හොඳට මතක තියාගන්න. ඊළඟට බලන්න රූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් පවතින හැසිරෙන සිත. දැන් අර ඔය කාම ලෝකය ගැන කියනකොට මේ පින්වතුන් අහලා ඇති පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ මාර දිව්‍ය පුත්‍රයා යටතෙළු ඒ කාම ලෝකයේ ඔය 11ම තියෙන පින්වතුන්. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ ඒකෙන් නික්මෙන්න හදනකොටනේ ඇවිල්ලා බාධා කළේ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් කාම ලෝකයෙන් නිදහස් වෙන්න යනකොට මාරයා දන්නවා මෙයා දැන් නිදහස් වෙන්න යන්නේ මගේ ලෝකෙන්. ඒක නිසා මෙයාට මම බාධා කරන්නට ඕනේ කියලා ඒ අතු බාධා කරන අවස්ථා තියෙනවා අපේ ගමනට. සීලයට, සමාධියට, ප්‍රඥාවට. දැන් ඒකනේ සමහරවිට මේ පින්වතුන් දන්නවා සමහර මිනිස්සු කාලයක් ධර්මයට ඇවිල්ලා තව කාලයක් අධර්මයට යනවා.
මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්, අධර්මයට යන්න පුළුවන්, දුස්සීල වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට හොඳ ස්වාමීන් වහන්සේලා කාලයක් යනකොට වැරදි පැත්තට ගිහිලා දුස්සීල වෙලා නොයෙක් විදිහට ස්වාමීන් වහන්සේලාගේ පරිහානියට පත් වෙනවා. ඇයි? අර දිව්‍ය ලෝකේ ඇතුළු මිනිස් ලෝකය සතර අපාය කියන මේ 11 ලෝකය මාර දිව්‍ය පුත්‍රයාට අයිති දෙයක්. මාරයාගේ ප්‍රථම සේනාව තමයි පඨමාතේ කාම. කාමය තමයි මාරයාගේ ප්‍රථම සේනාව. ඒකෙන් තමයි සත්‍යය විනාශ කරලා දාන්නේ, වෙනස් කරලා දාන්නේ, පරිහානියට පත් කරලා දාන්නේ. මේවා ගැන නිදහස් වෙන්න නම් පින්වතුනි ධර්මය තුල සිහිය උපදවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට කියනවා අවුරුදු 7ක් බුදුරජාණන් වහන්සේ වටේ මාරයා සැරිසරලා තියෙනවා සිදුරක් හොයන්න. ඒ අවුරුදු 4ම සැරිසරලා අවසානට කිව්වා භාග්‍යවතුන් වහන්සේ ගැන ඒ සිදුරක් හොයමින් මම සතර අපායේ අපමණ මේ බොහෝ මේ සිදුරක් හොයමින් භාග්‍යවතුන් වහන්සේ සැරිසැරෙව්වා. ඒ සැරිසරනකොට භාග්‍යවතුන් වහන්සේගේ සිදුරක් මට හම්බුනේ නැහැ. බලන්න කොච්චර ලස්සනට වටිනා විදිහට ඒක දේශනා කළාද කියලා. ඒක නිසා මේවා ගැන අපි හොඳට තේරුම් ගන්න ඕනේ. රූප තෘෂ්ණාව අරමුණු කිරි වශයෙන් පවතින හැසෙන සිත රූපාවචර සිතයි. යම් කිසි කෙනෙක් මං ඉස්සෙල්ලාත් කිව්වේ කාම ලෝකේ ඉඳගෙන රූප ධානය වඩනවා. ඒතර රූප ධානය වඩනකොට ඒ රූප ධානය හේතු කරගෙන ඒ රූප තෘෂ්ණාව නැමැති සිත් පහළ වෙන්න පුළුවන්. ප්‍රථම ධානය, ඔය තියෙන ဒုတိ ය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය, පංචම ධාන ආදී වශයෙන් ධාන තියෙනවනේ. ඒ ධාන පහක් තියෙනවා. එතකොට ඒ රූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත රූපාවචර සිතයි. මේ කලින් පන්තියට සම්බන්ධ වුණ නැත්තන්ට නම් මේක දැන් හොඳට වැටහෙනවා ඇති. ඔය අලුතෙන් ඉන්න පිරිසට මම මේ ටිකක් වැඩිපුර විස්තර කරන්නේ. ඊළාට අරූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත අරූපාවචර සිතයි. අරූප තෘෂ්ණාව අරමුණු කිරීම වශයෙන් හැසිරෙන පවතින සිත අරූපාවචර සිතයි. අරූප කියන්නේ ඔය රූප ධානය ඉක්මවල අරූප වඩන්න නම් පින්වත්තුනි මේ අත්ව අහලා ඇති කසින භාවනා කියලා කියනවනේ. කසිනාරම්භන කියලා අරමුණු තියෙනවා කසින වඩන. වායෝ කසින, චේදෝ කසින, ආපෝ කසින, පඨවි කසින, ඔය විදිහට කසින තියෙනවා. දැන් අපිට ඕන නම් පහනක් පත්තු කරලා ඒ පහන් එළිය දිහා බලාගෙන ඒ ආලෝකයේ දිහා බලාගෙන හිත දියුණු කරලා අරූප ධානය උපදවන්න පුළුවන්. කසින වඩන්න පුළුවන්. දැන් ආනාපාන සතියෙන් පුළුවන් 4 වෙනි ධානයට හිත නංවන්න. එතනින් එහාට බෑ. එතනින් එහාට යම් කිසි කෙනෙකුට හිත නංවන්න ඕන නම් එයා කසින පාවිච්චි කරන්න ඕන. කසින ආරම්භන. ඔය අංගුත්තර නිකායක සූත්‍රයක් තියෙනවා. හරි ලස්සනට කසින උගුල්ලන විදිය. උගුලනවා කියන්නේ කසිනයක් පාවිච්චි කරලා කොහොමද භාවනා අරමුණු දියුණු කරගන්න කියලා ලස්සනට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා අපි පසුවට එකින් එක ඉගෙන ගමු. රූප තෘෂ්ණාව අරමුණු කිරි වශයෙන් පවතින හැසිරෙන සිත රූපාවචර සිතයි. අරූප තෘෂ්ණාව අරමුණු කිරි වශයෙන් හැසිරෙන පවතින සිත අරූපතර සිතයි. ලෝකයන්ු රූප වේදනා සංඥා සංකාර විඥාන යන උපාදාන ස්කන්ධ ලෝකෙන් එතර වන්නා වූ ඒ සිතද ලෝකෝත්තර සිතයි. ඒක තමයි නිවන කියන අපි මුලින් විස්තර කරේ. එතකොට දැන් මේ අත්තන්ට කාම තෘෂ්ණාව, රූප තෘෂ්ණාව, අරූප තෘෂ්ණාව කියන තුන පිළිබඳව ලොකු වැටහීමක් තියෙනවා. දැන් කාම තෘෂ්ණාව කියලා ගත්තොත් ඒක දන්නවා. ඊළඟ රූප තෘෂ්ණාව අරමුණු කිරි වශයෙන් පවතින
හැසිරෙන සිත රූපාවචර සිත. අරූප ලෝකයේ හැසිරෙන සිත අරූපාවචර සිත. ඒක ලෝකෝත්තර සිත කියලා ගත්තොත් මේ එකකවත් සැරිසරණ එකක් නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ ලෝකයෙන් එතර වන්නා වූ ඌද සිත ලෝකෝත්තර සිත යයි කියන ලැබේ. රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාර විඥාන කියන මේ දුක් සහිත ඒ කොටසෙන් අපි එතර වුණොත් අන්න එතන තියෙනවා මොකද්ද? තියෙනවා ලෝකෝත්තර සිත. ඊළඟට මේ අත්තන්ට chart එකක් පේනවා ඇති. බලන්න මේ chart එකේ තියෙනවා චතුර්භූමික සිත්. දැන් හරි ලේසි ඒක දැන් එකෙන් එක පැහැදිලි කරගන්න. කාමාවචර සිත් 54ක් තියෙනවා. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. කාම ලෝකයේ සැරිසරන සිත් 54ක් තියෙනවා. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර සිත්වල වෙනස්කමක් ඇති වෙනවා මෙතනදී දක්වලා නැහැ. සාමාන්‍යයෙන් ධ්‍යාන ભેදයෙන් ලෝකෝත්තර සිත් වෙනස් කළොත් තව ලෝකෝත්තර සිත් වැඩි වෙනවා. ඒක අපි පස්සේ හිමීට ඉගෙන ගන්නවා. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියලා බලන දැන් කොටස් තුනකටම අපි නම් දෙනවා. ත්‍රිභූමික චිත්ත, වට්ට චිත්ත, ලෞකික චිත්ත. දැක්කද? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ත්‍රිභූමික චිත්ත කියලා කියනවා. එක වචනයක්. ඊළඟට කියනවා වට්ට චිත්ත. ඊළඟට කියනවා ලෞකික චිත්ත කියලා. දැන් කොහේ හරි තිබුණොත් ත්‍රිභූමික චිත්තය අනු කුමක්ද කියලා කිව්වොත් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්. කොහේ හරි තිබොත් වට්ට චිත්තය අනු මොකක්ද කියලා කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්. ලෞකික චිත්ත කොහේ මොකක්ද කියලා හවුවොත් කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කියලා කියනවා. ලෝකෝත්තර සිත් විවට්ට චිත්ත. දැක්කද? වට්ට කියන්නේ පින්වතුනි දුකට වැටෙන, සසරට වැටෙන කියන අර්ථය තියෙන. වට්ට කියන්නේ. දැන් ඔය තියෙනවා එක තැනක වට්ට කුසල් විවට්ට කුසල් කියලා තියෙනවා. වට්ට කුසල් කියන්නේ යම් කිසි කෙනෙකුට සසරට වැටෙන කුසල් වෙන්න පුළුවන්. සමහර කුසල් සසරට වැටෙනවානේ. දැන් දන් දෙනකොට දන් වලින් විපාකයක් තියෙනවා. ඒ විපාකය සසරට හේතුවක් වෙනවා සසර. ඒ වගේ විවට්ට කුසලුත් තියෙනවා. පටිච්ච සමුප්පාදය ගැන විමසීමක් කරනවා. විවට්ට කුසල් ඇති වෙනවා. ත්‍රිභූමික චිත්ත, වට්ට චිත්ත, ලෞකික චිත්ත කියන දැන් අර කාමාවචර සිත්, රූපාවචර, අරූපාවචර. ලෝකෝත්තර සිත් විවට්ට චිත්ත. ඊළඟ තව නම් වාගයක් තියෙනවා රූපාවචර, අරූපාවචර කියන දෙකට කියනවා මොකද්ද? මහා ගත. මහා ගත චිත්ත. කාමාවචර චිත්ත වලට කියනවා පරිත්ත, අල්ප, ස්වල්ප. ස්වල්ප, මද කියලා වචන ටිකක් තියෙනවා. දැක්කද? ඒ කියන්නේ කාමාවචර කියන්නේ පරිත්ත කියන අර්ථ තියෙනවා. ඒක ඇත්තටම සසර කාමාවචර සිත් නැවත දුක් විඳීමකට හේතු වෙන්න පුළුවන්. සසරට වැටෙන්න පුළුවන්. සසරෙන් නික්මීමක් නැති වෙන්න පුළුවන්. සසර දුකට නැවත ගොදුරු වෙන්න පුළුවන්. ඒකේ යම් සැපක් තියෙනවා නම් ඒක ස්වල්පයි, ඒක මදයි, ඒවා ස්ථිරසාර නැහැ, ඒවා වෙනස් වෙනවා. ඒ අර්ථ වලින් තමයි කාමාවචර මේ පරිත්ත, අල්ප, ස්වල්ප, මද කියලා අර්ථ දීලා තියෙන්නේ.
ඒ ටික මං හිතනවා දැන් පැහැදිලි ඇති. දැන් ඕවා ආපහු විස්තර වෙනවා එකින් එක. ඒක නොතේරෙන කෙනෙක් ගැටලුවක් ඇති කරගන්න එපා. ඒක විස්තර වෙනවා. ඊළඟට තව තියෙනවා මේ කොටස් 4 එක්කල කල්හි චතුරු භූමික සිත් 89කි. අන දැක්කද? දැන් මේ ටික අපි එක්කලොත් කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. මෙහිදී ලෝකෝත්තර සිත් ධ්‍යාන භේදයෙන් බෙදා වෙන් කළ කල්හි සිත් සියල්ලම 121ක් යන එක තමයි මම අර කිව්වේ. පැහැදිලි. එතකොට බලන්න මෙහිදී 121න් 89ක් අපි අඩු කළාම 32යි එම සිත් මතු දක්වනු ලැබේ. ඒවා අපි පස්සේ ඉගෙන ගන්නවා. දැක්කද? කාමාවචර 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. මේදී ලෝකෝත්තර සිත් ධ්‍යාන භේදයෙන් බෙදා වෙන් කළ කල්හි සියල්ලම 121ක් වේ. එතකොට සිත් 89 වෙන් කරන්න පුළුවන් ධ්‍යාන භේදයෙන් අපිට 121ක්. දැන් ඇහුවොත් සිත් 89යි ධ්‍යාන භේදයෙන් වෙන් කළොත් 121ක් වශයෙන් වෙන් කරන්න පුළුවන්. ඊළඟට බලන්න chart එකක් තියෙනවා. ඔය chart එකක් පුළුවන් නම් හොඳට කටපාඩම් කරගන්න. මොකද ඊළඟ පාඩම් වලට මේවා උපනිශ්‍රය වෙනවා, වැදගත් වෙනවා. කාමාවචර සිත් 54 වෙන් කරනවා අපිට කුසල් සිත් 12යි, සහේතුක ක්‍රියා සිත් 8යි, අකුසල විපාක සිත් 7යි, කුසල සිත් 8යි, අහේතුක ක්‍රියා සිත් 3යි, කුසල සහේතුක විපාක සිත් 8යි, කුසල අහේතුක විපාක සිත් 8 වශයෙන් එක වෙන් කරනවා. කාමාවචර සිත් 54යි, අකුසල සිත් 12යි, අකුසල විපාක සිත් 7යි, සහේතුක ක්‍රියා සිත් 8යි, කුසල සිත් 8යි, අහේතුක ක්‍රියා සිත් 3යි, කුසල සහේතුක සිත් 8යි, කුසල අහේතුක සිත් 8යි. ඔය විදිහට වෙන් කරන්න පුළුවන් අපිට මේදී. ඊළඟට මං හිතන්නේ මේ පැහැදිලි නේද මේක? පැහැදිලි ඇති කියලා තමයි මම මේ ඉක්මනට කරගෙන යන්නේ. අපැහැදිලි තැනක් තියෙනවද කට්ටියට? ප්‍රශ්න මොන තියෙනවා හරි නම් අපැහැදිලි කියන්න තැනක් ස්වාමීනි. ඔව්. අපහැදිලි නෑ ස්වාමීන් වහන්සේ වුණාට වහන්සේ කලින් දේශනා කරා වගේ ඉස්සරහට යනකොට තව හොඳට ගැඹුරට තේරෙයි කියලා විශ්වාස ඔව් කරනවා ස්වාමීන් මේ වහන්සේ. දැන් ගැටලුවක් කරගන්න එපා. මොකද දැන් අර අපි මේ ටික නැවත නැවත යෙදෙනවා ඊළඟ ධර්මත් එක්ක. මේ අභිධර්මය කියන්නේ අනුපිළිවෙලකට යන දෙයක්නේ. මේ මූලික සිද්ධාන්ත ටික තමයි මේ කියලා දෙන්නේ. මේ ටිකට චුට්ටක් මේ ටික පොඩක් අල්ලගත්තොත් ඊළඟ ඒවා හොඳට වැටහෙන්න ගන්නවා. මොකද්ද මේක කියන්නේ? ඒක ලොකු ගැටලුවක් ඇති කරගන්න එපා. නොතේරෙන තැනක් තියෙනවා නම් ඕනිම තැනක අහන්න. ඒක කවුරුවත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මොකද නොදන්න දෙයක් නේ ධර්මය කියන්නේ. මේක ගම්භීරයිනේ. ඒකින්ද ඕනිම නොදන්න තැනක විමසන්න. ඒක අපි නැවත නැවත කියලා දෙන්නම් කරුණාවෙන්. ඊළඟට කියනවා බලන්න අකුසල් සිත් 12. අකුසල් සිත් 12ක් තියෙනවනේ. මේ ගාථාවකුත් තියෙනවා හරි ලස්සනයි එක. බලන්න අට්ඨදා ලෝභ මූලානි දෝෂ මූලානි ච දුදා මොහ මූලානි ච ද්වේති දදසා කුසලාසියෝ. හරි ලස්සනයි. ඒක දැන් ඔය නිකන් ඉන්න ගමන් ඒවා පාඩම් කරගන්න. අට්ඨදා ලෝභ මූලානි දෝෂ මූලානි ච දුදා මෝහ මූලානි ච ද්වේති ද්වාදසා කුසලාසියෝ. අට්ඨදා ලෝභ මූලානි දෝෂ මූලානි ච ද්විදා මෝහ මූලානි ච දේති ද්වාදසා කුසලාසු. එතකොට ඕක පාඩම් කරගත්තොත් හරි ලේසි. මොකක්ද ඒක කියන්නේ? අකුසල් සිත් 12යි,
ඒකේ වෙන් කරනවා කොටස් තුනකට ලෝභ මූල සිත් 8යි, දෝෂ මූල සිත් 3යි, 2යි, මෝහ මූල සිත් 2යි. අකුසල් සිත් 12 වෙන් කළා. ලෝභ මූලික සිත් 8ක් තියෙනවා. දෝෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. එතකොට හැම වෙලේම මතක තියාගන්න ලෝභ, දේශ, මෝහ කියන්නේ අකුසල් හේතුයි. එතන ඒ කියන්නේ ලෝභය, දේශ, මෝහ තමයි අකුසලයට හේතු වෙන්නේ. දැන් යම් හිතක ලෝභය දෙන්නේ නැත්නම්, දේශය දෙන්නේ නැත්නම්, මෝහය දෙන්නේ නැත්නම් අකුසල් වෙන්නේ නැහැ. එහෙනම් අකුසල වල හේතුව මොකක්ද? ලෝභ, දේශ, මෝහයි. ලෝභ, දේශ, මෝහ. ලෝභය මුල් කොට ඇති ලෝභ මූලික වේ. දේශය මුල් කොට ඇති දේශ මූලික වේ. මෝහය මුල් කොට ඇති මෝහ මූලික වේ. ලෝභ මූලික, දේශ මූලික සිත්වලදී මෝහය ඇති බැව් දත යුතුයි. ආන්න දැක්කත්. දැන් අපි ඇහෙන් රූපයක් දකිනවා. අපි ඇහෙන් රූපයක් දකිනකොට බලන්න ඒ රූපය කෙරේ අපිට ඇති වුණා ලෝභයක්. ඇයි ඒ ලෝභය ඇති වුණේ? ඒ රූපය දෙස අපි අවිද්‍යාවෙන් බලපු නිසා. අවිද්‍යාවෙන් බලපු නිසා අපි ධර්මය දැන් ධර්මය තුලින් නෙවෙයිනි බැලුවේ. ධර්මය තුලින් නොලබපු නිසා, අවිද්‍යාවෙන් බලපු නිසා අපේ මෝහය හට ගන්නවා. ඒ මෝහය නිසාම තමයි අපි මේ යම් ලෝභ සහගත සිත් උපදවන්නේ. මුලාව නිසා, අවිද්‍යාව නිසාම තමයි මේ ලෝභ සිත් උපදවන්නේ. මොකද අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ුත්, දුක් දේ දුක් වශයෙන්ුත්, අනාත්ම දේ අනාත්ම වශයෙන්ුත් නොදන්නා බැවින් තමයි අපි මේ ලෝභය උපදවන්නේ. ඊළාට අපි රූපයක් දකිනවා. ඒ දකින රූපය තුළ දේශයක් හටගන්නවා. දේශයක් හටගන්නෙත් මුලාව හින්දා, මෝහය නිසා, අවිද්‍යාව නිසා. ඇයි? ඒකේ දැන් අපි හිතමු අපි අකමැති රූපයක් දකිනවා. දකිනකොට අපි දැක්කේ ඒක ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද වශයෙන් නම් ඒකේ අපිට ගන්න දෙයක් තැනක් නැහැ. මම කියලා, මගේ කියලා, මට අයිති කියලා එතන ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් නැති තැනක අපි දන්නවා මේවා හේතුප්‍රත්‍යයෙන් හටගෙන ඇතිව නැති වෙලා යනවා. ඒක නිසා මේවට මේ දේශ කරන්න දෙයක් නැහැ. ලෝභ කරන්න දෙයක් නැහැ. දැක්කද? මුලාව නිසාමයි ඇති වෙන්නේ. ඒ ලෝභය මුල් කොට ඇති ලෝභ මූලික වේ. යම් හේතුවක් මුල් කරගෙන ලෝභය ඇති වුණා නම් ඒ සිත් හටගත්තා නම් ඒකට කියන ලෝභ මූලික සිතක්. යම් හේතුවක් නිසා සිතක් හටගත්තා නම්, දේශය හටගත්තා නම් ඒකට දේශ මූලික සිතක් කියනවා. එතකොට මෝහය නිසාම මෝහ මූලික සිත් ඇති වෙන්න පුළුවන්. අවිද්‍යාව නිසාම ඇති වෙන්න පුළුවන් යම් යම් සිත් මුලාවටපත් වෙලා. ඒ කියන්නේ සත්‍ය දේ සත්‍ය දන්නේ නැතුව. අර කියන්නේ කුද්දෝ අත්තහන ජානාති නසෝ ධම්මං පස්සති. ධර්මය නොදන්නා කෙනාට, ධර්මයේ අර්ථය පේන්නේ නැති කෙනාට එයා අන්ධව තමයි කල්පනා කරන්නේ. අන්ධයි එයා. එයාට අර මාංශ චක්කු හරියට පේන්නෙත් නැහැ. එයාට ඒවා නුවණින් දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ විදිහට මේ මොහ මූලික සිත් ඒ විදිහට හට ගන්න පුළුවන්. මොහ මූලික, දේශ මූලික සිත්වලදී මෝහය ඇති බව දත යුතුයි. ආන් දැක්කද? කවුරු හරි අහුවොත් ලෝභ මූල සිතෙහි මෝහය තියනවාද කියලා? ඔව්. දේශ මූලික සිතේ මෝහය තියනවාද කියලා අහුවොත් ඔව් ඒ තියෙනවා. ඒක නිසා තමයි ඒ සිත් හටගන්නේ. එතකොට
ලෝභ මූලික සිත් කීයක් තියෙනවද? කීයද සිත්? ආන්න ඊළඟ බලන්න ඊළඟ කොටසින් ලෝභ මූලික සිත් 8ක් තියෙනවා. හරි ලේසි පාඩම් කරගන්න බලන්න. සෝමනස්ස සහගත සෝමනස්ස සහගත සෝමනස්ස සහගත කියලා 3ක් තියෙනවා 4ක් තියෙනවා බලන්න. ඔක වැඩි ගොඩාක් හිතන්න යන්න එපා. මුල් 4 බලන්න. සෝමනස්ස සහගත සෝමනස්ස සහගත සෝමනස්ස සහගත සෝමනස්ස සහගත මුල් 4. ඊළඟට තියෙනවා බලන්න දිට්ඨිගත 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 දිට්ඨිගත. දැන් ඒකෙන් වෙන් වෙනවා දැක්කද? දෙකක් සම්පයුක්ත දෙකක් විප්‍රයුක්ත. ඊළඟට එකෙන් වෙන් වෙනවා අසංකාරික ભેදය සසංකාරික ભેදය. අසංකාරිකයි සසංකාරිකයි. පාඩම් කර ගන්න ලේසි දැක්කද? සෝමනස්ස සහගත සෝමනස්ස සහගත සෝමනස්ස සහගත සෝමනස්ස සහගත 4ක්. දිට්ඨිගත 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 දිට්ඨිගත. මොකද දිට්ඨිගත වෙන්නේ ඇයි? දිට්ඨිගත වනුයේ අකුසල් බැවි. කුසල් නම් දිට්ඨිගත වෙන්නේ. බලන්න ඔක්කොම දිට්ඨිගතනේ. සෝමනස්ස සහගත සෝමනස්ස සහගත සෝමනස්ස සහගත ඊළඟ 4 උපේක්ෂා සහගත උපේක්ෂා සහගත උපේක්ෂා සහගත උපේක්ෂා සහගත. දිට්ඨිගත 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 8යි. සම්පයුක්ත සම්පයුක්ත විප්‍රයුක්ත විප්‍රයුක්ත සම්පයුක්ත සම්පයුක්ත විප්‍රයුක්ත විප්‍රයුක්ත කියලා. ඒක පැහැදිලි වෙනවා දැන් එක එක. අසංකාරික චිත්තය සසංකාරික චිත්තය අසංකාරික චිත්තය සසංකාරික චිත්තය අසංකාරික චිත්තය සසංකාරික චිත්තය අසංකාරික චිත්තය සසංකාරික චිත්තය. හරි ලේසි. පළවෙනි එක එනවා සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික චිත්තය. දෙවෙනි එක එනවා සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික චිත්තය. තුන්වෙනි එක එනවා සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික චිත්තය. හතරවෙනි එක එනවා සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික චිත්තය. පහ උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික චිත්තය. උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික චිත්තය. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික චිත්තය. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික චිත්ත කියලා 8ක් යෙදෙනවා. දැන් ඔය වචන වලට බය වෙන්න එපා කවුරුත්. වචන ලිහිල් කරලා ගන්න පුළුවන්. සමහර ලාවට වචන ඇහෙනකොට කෙනෙක් මේ නිකන් බය වෙනවනේ එකපාරම මේ කොහොමද තේරුම් ගන්න කියලා. හරි ලේසි. දැක්කද? තේරුම් දීලා තියෙනවා බලන්න. සෝමනස්ස සහගත සතුටින් යුක්ත බව. දැන් සතුටින් යුක්ත බව සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත කර්මය නොහැදී නොඇදහිීම. යාට කර්මය කර්මඵල විශ්වාසයක් නැහැ. මෙලව පරලව කුසල් අකුසල් සැප දුක විපාක ඒවා ගැන කිසිම මේකක් නෑ යාට. එයා ඒක පිළිගන්නෙත් නෑ. මිත්‍යා දෘෂ්ටික බව. දිට්ඨිගත සම්පයුක්ත සෝමනස්ස සහගත සතුටින් යුක්ත බව. දිට්ඨිගත සම්පයුක්ත කර්මය නොඇදහීම මිත්‍යා දෘෂ්ටි බව. අසංකාරික චිත්තය දැක්කද? තමා විසින් හෝ අන් අය විසින් අනුබලදීමක් නැතිව ස්වභාවයෙන් තියුණු සිතින් යුක්ත බව. ඒ කියන්නේ දැන් ඔන්න ඒවට සමහර අකුසල් වෙන්න කාල වේලාවක් යන්නේ නැහැ සමහර වෙලාවට. දැන් මොකක් අපි හිතමු කෙනෙකුට මොකක් හරි කවුරු හරි කියනවා. බහිම්බස් වීමක් වෙනවා. ශනිකයෙන් එයා මොකද්ද කරන්නේ? ආයුධයක් කරන් අන් කෙනාට පහර දෙනවා. ඒ පහර කෑමෙන් කෙනෙක්ව මරණයටපත් වෙනවා. දැක්කද? තියුණු සිතක් ඒ වෙලාවේ හටගත්තා. ඒක තමා විසින් කල්පනා කරගෙන හිටියේ නෑ මම මෙහෙම කරනවා මෙයා මරනවා.
මෙයාට මං කරදරයක් කරනවනේ. එහෙම හිත හිතා හිටියෙත් නෑ. කවුරුවත් එයාට කිව්වෙත් නෑ ඇවිල්ලා. අරයා මරන්න, අරයා විනාශ කරන්න කියලා කිව්වේ නෑ. තියුණු සිතක් පහළ වුණා. ඒ පහළ වෙච්ච සිතෙන් එයා කෙනෙක්ව මරණයට පත් කළා. තමා විසින් හෝ අන් අය විසින් අනුබල දීමක් නැතිව ස්වභාවයෙන්ම තියුණු සිතින් යමක් කරනවා නම් ඒකට කියනවා මොකද්ද? අසංකාරික චිත්තය. ඊළඟට දෙනවා සසංකාරික චිත්තය. තමා විසින් හෝ අන් අය විසින් අනුබල දීමකින් හෝ අනුන්ගේ මෙහෙයවීමකින් තමා පසුබැසීමකින් කරන ලද බව. සසංකාරික. තමා විසින් හෝ අන් අය විසින් අනුබල දීමක් හෝ අනුන්ගේ මෙහෙයවීම. කවුරු හරි ඇවිල්ලා දැන් අපි හිතමු කෙනෙකුට කෙනෙක් කරදර කරනවා. කරදර කරනකොට යා තව කෙනෙකුට කියනවා මට මෙහෙම අහවලා කරදර කරනවා කියලා. ඒ කෙනා කියනවා එයාව එහෙනම් මරලා දාන්න කියලා. දැන් මෙයා කල්පනා කරනවා මම මෙයා මරනවද නැද්ද? මරනවා නම් කොහොමද මරන්නේ? කවදාද මරන්නේ? කොයි වෙලාවෙද මරන්නේ? කොහොමද මොකෙන්ද මෙයාව මරණයට පත් කරන්න කියලා කල්පනා කරනවා. දැක්ක තමා විසින් හෝ අන් අය විසින් අනුබල දීමක් හෝ තමාගේ හිතයකට අනුබල දෙනවා. මම මෙහෙම කරනවා මේ වෙලාවට මරනවා මේකෙන් මරනවා මේක යොදවලා මෙහෙම මරනවා කියලා කල්පනා කරනවා. අනුමුත් කියනවා මෙයා විනාශ කරන්න මෙයාගේ ජීවිතය තොර කරන්න කියලා මේ සමහරලාට බලන්න එහෙම කරන්න යනකොට පසුබැසීමක් ඇති වෙනවනේ. මම මේක කරනවද නැද්ද මේක යහපත් වෙයිද මට මේක කළොත් මොකද වෙන්නේ කියලා එහෙම පසුබහින. ඒකට මොකද්ද කියන්නේ? සසංකාරික චිත්තය. අර තියුණු සිතින් වෙන එකට කියනවා අසංකාරික චිත්තය. දිට්ඨිගත විප්පයුක්ත. මෙයින් මතු විපාක නොලැබේ යන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත බව. ඒ කියන්නේ සමහරෙක් වැරදි කරනවා ඒ වැරදි වලින් ඉතින් මතු විපාක නෑ කියලා කල්පනා කරන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ දිට්ඨිගත සම්පයුක්ත කියන එකෙත් තියෙන මිත්‍යා දෘෂ්ටි බව. ඔව්. දිට්ඨිගත විපයුක්ත කියන එකෙත් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත බව. ඒ දෙක තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. මොකද දිට්ඨිගත සම්පයුක්ත ඔව් දිට්ඨිගත විපයුක්ත ඒ දෙකේම කියන්නේ මිත්‍යා දෘෂ්ටි. ඔව් මෙහෙමයි දෘෂ්ටියෙන් මෙයින් මතු විපාක නෑ කියන තැනත් එයා දෘෂ්ටියක් නේ තියෙන්නේ. පැහැදිලිද? දැන් අපි මේ කෙනෙක් හිතන්න පුළුවන් මම මේ කරන දේ මේ මොකද්ද විපාක තියෙන්නේ මේවා මේ වගේ විපාක නෑ. දැන් අපි කෙනෙක් කියනවා මත්පැන් බොනවා. මත්පැන් බොනවා නම් බොනකොට එයා කල්පනා කරන දැන් මත්පැන් බොනවා අන් අයට දෙනවා. දීමෙන් එයා හිතනවා මම මත්පැන් බොනවා. ඉතින් මේක මගේ නිදහස. මේ මං අන් අයට දීමෙන් කරන්නේ කුසලයක් නේ. අන් අය සතුට කිරීමක් නේ කියලා දෙන්න පුළුවන්. එයාගේ බලන්න හිතේ යෙදෙන්නේ මොකද්ද? අර විපාකවල විපාක නැතේයි මිත්‍යා දෘෂ්ටික භවයෙන් එයා කරනවා ඒක. ඒවා දිට්ඨිගතනේ මොකද මේවා එක්කම අකුසල් සිත් පෙන්නන්නේ. ඊළඟට කියනවා උපේක්ෂා සහගත කියන්නේ මොකද්ද? සතුට හෝ දුක නැති මධ්‍යස්ථ වේදනාවෙන් යුක්ත භවය. දැන් සමහර දේවල් තියෙනවා දැන් අපි උදාහරණයකට බලන්න තමන්ගේ හිත ගැන සමහර වෙලාවට ඔය කෙනෙක් මැරුණා කියලා ආරංචි වෙනවනේ. ඒ තමන්ගේ හිතවන්ත නැති ළඟින් හිටපු නැති කෙනෙක් දුරස්ත කෙනෙක් මැරුණා කියලා හිතනවා. අමුතු සතුටකුත් නැහැ. එයා මැරුණා කියලා අපිට දුකකුත් නැහැ. හිත මධ්‍යස්ථයි. හිත ඉතින් බොහෝ දැන් අපි හිතමු තමන්ගේ කෙනෙක් මැරුණොත් එහෙම බලන්න. ඒ මැරුණ එකත් එක පුදුම විදිහට දුක හිතෙනවනේ. සමහරවිට දැන් ඔය බලන්න පාතාලවල ක්‍රියාකාරකම් නේද? මේ පාතාලවල ක්‍රියාකාරකම් තමන්ගේ කෙනෙක් මැරුණම තමන් සතුටු වෙනවා. දැන් මෙතනදී කියන්නේ සතුට හෝ දුක නැති මධ්‍යස්ථව. තමන් කෙනෙකුගේ
ඒ කාරණාව පිළිබඳව මධ්‍යස්ථව බලනවා. මධ්‍යස්ථ හිතක් ඇති වෙනවා යාට. මෙම අටාකාර සිත් බෙදනු ලබන්නේ අන දැක්කද වේදනා දිට්ටි සංකාර අනුභව වටහා ගත යුතුය. දැක්කද? මේ අටාකාර සිත් බෙදනු ලබන්නේ වේදනා දිට්ටි සංඛාර බව වටහා ගත යුතුයි. සාමාන්‍යයෙන් මේ වේදනාව පිළිබඳවත් දිට්ඨිය පිළිබඳවත් සංඛාර පිළිබඳවත් ඉති විමසීමක් කරන්න පුළුවන්. මේවා ගැන තව තවත් විස්තරාත්මකව කරුණු කාරණා දැන් මං කිව්වේ වේදනා 108ක් තියෙනවා. ඊළඟට ඔයත්ෝ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය සහ සාමාන්‍ය ඵල කියන සූත්‍ර දෙක කියවුවොත් ඒ වගේ කොහොමද දිට්ඨි ගත වෙන්නේ කියලා. මිත්‍යා දෘෂ්ටිය කොහොමද ඇති වෙන්නේ? මිසදුටුගත් බව අහලා ඇතිනි කාරණා 62කින් විස්තර වෙනවා. සංකාර කියන්නේ කුසල අකුසල සංඛාර. සංකාරවල ස්වභාවය කොහොමද? විපාක දීම කොහොමද? ඒ අනුව තමයි මේ සිත්වල බෙදීම ඇති වෙලා තියෙන්නේ කියන එකයි මෙතනදී කියන්නේ. මේ මාටාකාර සිත් බෙදනු ලබන්නේ වේදනා දිට්ටි සංඛාර අනුව බව වටහා ගත යුතුය. ඊළඟට කියනවා දෝෂමූලික සිත් දෙක. දෝෂමූලික සිත් දෙකක් තියෙනවා බලන්න. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික චිත්තය. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංකාරික චිත්තය. සිත් දෙකක් නේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ දෝමනස්ස සහගත පටිග, දෝමනස්ස සහගත පටිග. හරි ලේසි. ඒක පාඩම් කරගන්න බලන්න. මේ මුල් කොටස පාඩම් කරගන්න. දෝමනස්ස සහගත පටිග, දෝමනස්ස සහගත පටිග, දෝමනස්ස සහගත පටිග, දෝමනස්ස සහගත පටිග. එතකොට ඊළඟට බලන්න සම්පයුක්ත විප්පයුක්ත අසංකාරික සසංකාරික. දැන් අපි ඉගෙන ගත්තානේ මේවා පිළිබඳව. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික චිත්තය. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංකාරික චිත්තය. දැක්කද? දෝමනස්ස සහගත කියන්නේ දොම්නසින් හෙවත් මානසික දුක්ඛ වේදනාවෙන් යුක්ත බවය. පටික සම්පයුක්ත දේශයෙන් යුක්ත බව, අරමුණට විරුද්ධ බව කියන අර්ථය තියෙනවා. දැන් බලන්න කවුරු හරි කාට හරි මොන හරි කියනවා, වද දෙනවා, දුක් පීඩා දෙනවා. එයාට උපදිනවා වේදනාවත් එක්ක දුකක් හට ගන්නවා. වේදනාවත් එක්ක දුකක් හට ගන්නකොට එයාට උපදිනවා පටික සම්පයුක්ත බවක් ඒ පුද්ගලයා ගැන. පටික සම්පයුක්ත බවක් ඒ පුද්ගලයා ගැන හට ගන්නකොටම මෙයාට දොම්නසින් හෙවත් මානසික දුක්ඛ වේදනාව. දැන් ඔය මිනී මැරුම් ආදී නොයෙක් දේවල්ට බලන්න ඒවා බලපාන. දැන් සමහර බලන්න එකට විවාහ වෙලා ඉන්න ඇත්ත උනත් ඔවුනොවුන් මරා ගන්නවා. ඇයි මේ? දෝමනස්ස සහගත දොම්නසින් හෙවත් මානසික දුක්ඛ වේදනා යුක්ත බව. පටික සම්පයුක්ත දේශයෙන් යුක්ත බව. එතකොට ඒවා අසංකාරික චිත්තය සසංකාරික චිත්තානුව වෙන් වශයෙන් යෙදෙනවා. මේක හොඳට වටහා ගන්නට ඕනේ. ඊළඟට මොහොම මූලික සිත් දෙකක් තියෙනවා බලන්න. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත චිත්තයත් උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුක්ත චිත්තය. උපේක්ෂා සහගත පළවෙනි දෙක. විචිකිච්ඡා සම්පයුක්ත උද්ධච්ච සම්පයුක්ත. විචිකිච්ඡා සම්පයුක්ත කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා කෙරෙහි ඇතිවන සැකය. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය, සංඝ රත්නය, රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, කර්මය ගැන, පටිච්ච සමුප්පාදය, හේතු ප්‍රත්‍යීන් ගැන, මේවා ගැන සැක කරන්න පුළුවන් කෙනෙක්. ඕවා කොහොමද වෙන්නේ? දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ බෝධිසත්ව කාලයේ වෙච්ච සමහර දේවල් සමහරින් පිළිගන්නේ නැහැ. සැකයි. ඊළඟ සමහරලාවට මෙහෙම දැන්
අපි අහලා තියෙනවා සමහර රහතන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලා ගැන අපි අහනකොට මොනතරම් ಗುಣදහම් තිබිලා තියෙනවද මේවා ගැන සැකයි. විචිකිච්ඡා සම්පයුක්ත, උද්ධච්ච සම්පයුක්ත කියන්නේ චිත්තයාගේ නොසන්සුන් බව. චිත්තයාගේ නොසන්සුන් බව ආවම වටහා ගන්න බෑ කෙනෙකුට. දැන් හොඳ දෙයක් කරන්න ගියත් එයාට නුරුස්සනවා. දැන් ඔය කියන්නේ සමහරෙකුට බණ දැම්මොත් ඔය බණ ඕන්නේ ඔක වහලා දාන්න. ඒක අවශ්‍ය නැහැ. ඇයි? මෙයාගේ හිත නොසන්සුන් භවයේ තියෙන්නේ අර බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ගැන යාට පහළ වෙච්ච සද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් බලවත් නෑ යාට. ඒ නැති හේයින් එයාට මොකද වෙන්නේ? ඒ විදිහට එයා ඒවා පිළිගන්නේ නෑ. ඒකින්ද මේ බලන්න දෝෂ මූලික සිත් දෙක, මෝහ මූලික සිත් දෙක මේ විදිහට එදෙන්නේ. එතනට එනකම් පැහැදිලිද? එහෙමයි සයන්ස්. ස්වාමීන් වහන්සේ අර කලින් ඔව්. කියවුන සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත කියන එකට උදාහරණයක් කියන්න පුළුවන්. අර කලින් අහපු ප්‍රශ්නෙම තමයි මට ඔව්. මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක දෙකේම තියෙන එක හරියට පැහැදිලි වුණා. මෙහෙමයි. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික චිත්තය කියලා කියන්නේ දැන් සෝමනස්ස සහගත සතුටින් යුක්ත බවනේ. එහෙම. එතකොට දිට්ඨිගත සංපයුක්ත කියන්නේ දැන් සමහරේ සතුටින් අකුසල කර්මයක් කරනවා. එයා හිතනවා ඒකේ පාප කර්ම නැහැ කියලා. දැන් අපි උදාහරණයකට ගමු වැරදි කාම සේවනය පිළිබඳව. දැන් එහෙම දෙයක් කරන්නේ කෙනෙකු සතුටෙන්නේ. එහෙම. එයා හිතනවා මේකේ විපාක නැහැ. විපාක නැහැ කියලා මෙයා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත බව එතකොට එයාට ඇති වෙනවා. එතකොට ඒ වාගේ වෙලාවක එයා අසංකාරික සිතක් පහළ කරගන්න පුළුවන්. තමාගේ ඒ තියුණු සිතෙන් අන් අයගේ මෙහෙවීමක් නැතුවත් තමාගේ සිතෙන් ඒව කරන්නත් පුළුවන්. ඕවා ඒක නිසානේ ගොඩක් දෙනෙක් අකුසලයට යොමු වෙන්නේ. පැහැදිලිද ඒක? හරියටම පැහැදිලි නැහැ සමහරවිට මම දැන් ඉස්සරහට පැහැදිලි වෙයි කියලා හිතනවා. නෑ මෙහෙමයි ඒක ඒකම දැන් අපි හිතන්න තියෙන්නේ සමහරෙක් අකුසල් කරනවානේ සතුටෙන්. එහෙමයි. අකුසල් කරන දැන් අපි හිතමු සමහර වෙලාවට මිනිස්සු විනෝද වෙනවා සතුටු වෙන්න හිතාගෙන. නමුත් එයා කරන්නේ අකුසලයක්, වැරදි දෙයක්. එයා හිතනවා මේකෙන් මට පාපයක් වෙන්නේ නැහැ. ඒතර එයාට බලන්න මිත්‍යා දෘෂ්ටික සිතක්නේ පහළ වෙන්නේ. එතන ඒ එයා එක උදාහරණ තියුණු සිතෙන් කරනවා. ඒ කාගේවා මෙහෙවීමක් නැතුව බාධාවක් නැතුව එහෙම කරනවා. එතකොට එයාට අසංකාරික චිත්තයකුත් පහළ වෙනවා, සෝමනස්ස සහගතත් පහළ වෙනවා. එයාට ditthිගත සංපයුක්ත බවත් පහළ වෙනවා. එහෙමයි සර්. පැහැදිලිද? ඔව් ඒ උදාහරණේ පැහැදිලි සවනස. ඒකම ඔව්. දිට්ඨිගත විප්‍රයුක්ත වෙනකොට කොහොමද කියලා තමයි පැහැදිලි නැති. මේ දෙකේ ඔව් වෙනස. එයා මෙහෙමයි දැන් එයාට දැන් කෙනෙක් දිට්ඨිය මේ නැති වෙන්න පුළුවන්. දිට්ඨිය නැති වෙන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. දැන් අපි උදාහරණයකට ගත්තොත් කෙනෙක් අ, වැරද්දක් කරනවා මේන් මතු විපාක නොලැබෙන්න පුළුවන් මේකේ. මේන් මතු විපාක නොලැබේ කියන අ, අදහසින් එයා යම් දෘෂ්ටියක පිහිටලා යමක් කරන්න පුළුවන්. එතකොට එයාට ඒ මිත්‍යා දෘෂ්ටිය හේතු කරගෙනම එයාට ඒ සිත පහළ වෙනවා. දිට්ඨිගත විප්පයුක්ත සිතක් වුණාට එයාට අකුසල් සිතක් පහළ වෙන්නේ. ඒකයි එතන කියන්නේ. මේ ඔක්කොම පෙන්නන්නේ ලෝභ මූලික සිත් 8නේ අකුසල්නේ මේකේ කුසල් නෑ. දැන් එහෙමනම් දැන් අපි මෙතන දිට්ඨිගත ඔතන ගැටලුව තියෙන දිට්ඨිගත විප්‍රයුක්ත කිව්වම නිකන් අර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් නිකන් මේ කුසලයේ පැත්තට නැඹුරුයි වගේ. ඒ කියන්නේ දිට්ඨි සම්පයුක්ත නෙවෙයි මේක දිට්ඨි විප්‍රයුක්තයි කියලා.
නමුත් ඒක දිට්ඨි විප්‍රයුක්ත කියලා පෙන්වුවාට එයාට ඒ වෙලාවේ ඒ කරන දේත් එක්ක ඒ දෘෂ්ටි පහළ වෙලා එයාට ඒ විදිහට අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. එයා හැබැයි මතු විපාක නෑ කියලා කල්පනා කරන්නත් පුළුවන් ඒක. ඒක ස්වාමීන් ඔව්. ස්වාමීන් වහන්සේ එතකොට සම්පයුක්ත විපයුක්ත කියන වචන දෙක අපි වෙන වෙනම තේරුම් ගත්තොත් අපිට මේක තේරුම් ගන්න ලේසි වේද? ඔව් පුළුවන්. විප්‍රයුක්ත කියන්නේ සම්පයුක්ත කියලා කියන්නේ සහිත යමක වගේ එල්බගෙන කියන එකනේ. එල්බගෙන. විප්‍රයුක්ත කියන්නේ ඒ එල්බගෙන නොල ඒ කියන්නේ එල්බගන්නේ නැතිව හ්ම්. ඒ නිදහස්ව කියන අර්ථය තියෙන්නේ එතන. දැන් සමහරෙක් දිට්ඨිය නැති වෙන්න පුළුවන්. දිට්ඨිය නැති වුණාට වැරද්ද කරන්න පුළුවන්. වැරදියෙන් අකුසලයේ වෙන්න පුළුවන්. ඒකයි. දිට්ඨිගත විප්‍රයුක්ත භාවයෙන් යමෙක් කරන්න පුළුවන්. පැහැදිලි නැද්ද ඒක? ඒ කියන්නේ දැන් ඔය උඩ කොටසෙන් පෙන්නන්නේ දිට්ඨිගත සම්පයුක්ත. එයාගේ දෘෂ්ටිය පවතිනවා. දෘෂ්ටිය ඊළඟ එකෙන් පවතින කරන්නේ නිසා දිට්ඨි විප්‍රයුක්ත. ඒ දෘෂ්ටිය පවතින නිසා එයා කර්මය අදහන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ පළවෙනි එකේ. ඔව්. දෙවෙනි එකේ එයාගේ දෘෂ්ටිය පවතිනවා. නමුත් එයා එතනදී නෑ මතු පළවෙනි විපාක එකේ පළ දැන් අපේ දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ ඔව් දැන් එයාගේ මේ කර්මය කර්මඵලය නොහැදුවාට එයාගේ මිත්‍යා දෘෂ්ටි භාවය තියෙනවා. ඔව් සංපයුක්ත නිසා. දෙවෙනි ඔව්. එකේ එයාට දෘෂ්ටියක් තියෙනවා නමුත් මතු මත් විපාක ඒ ලැබෙන සාමාන්‍යයෙන් දෘෂ්ටි. එහෙමයි විප්‍රයුක්ත කිව්වම එතන දෘෂ්ටිය නැති වෙන්නත් පුළුවන්. නමුත් එයා අකුසලය කරනවා. අකුසලයේ විපාකයට තියෙනවා. එහෙමයි. එතකොට ඒ කියන්නේ හරි තේරුණා. එතකොට දෘෂ්ටියක් දැන් තියෙනවා සමහරෙකුට එයාට එහෙම තියෙනවනේ. අකුසලයේ දැන් අපි උදාහරණයකට දැන් දෘෂ්ටියක් නැතිව. දැන් කෙනෙක් අපි දැන් උදාහරණයකට ගමුකෝ. නිකන් ලිහිල් දෙයක් කෙනෙක් හිතන්න පුළුවන් බොරු කියන එක අකුසලයක් වෙනවා. පැහැදිලිද? හ්ම්. නමුත් දැන් මොකක් හරි හේතුවක් නිසා එයා කල්පනා කරනවා මම මේ බොරුව කිව්වට මේ බොරුව කීමෙන් මට මත විපාක නැති වෙන්න පුළුවන්. එහෙමයි. මම මේක හින්දානේ මේක කිව්වේ කියලා අරයා දන්නවා මේ වැරද්ද තුල මේ කියන්නේ බොරුව තුල විපාක තියෙන බව දන්නවා. නමුත් එයා ඒක කරනකොට එයාට හිතෙන්න පුළුවන් මම මේ වෙලාවේ මේක කළාට මට මේක මේ වරදක් වෙන්නේ නැහැ කියන එක. නෑ කියලා. එතකොට දෘෂ්ටිය නිසා මෙහෙවනවම නෙවෙයි ආව නේද ඔව් ස්වාමීන් එතකොට වහන්සේ? දෘෂ්ටිය නිසා නෙමෙයි දැන් සමහරෙන් බලන්න අකුසල් කරනවනේ දෘෂ්ටිය නැතුව. එහෙමයි. දැන් අර කියන්නේ මේ මම මේ බොරුව කිව්වේ මෙතනින් ගැලවෙන්න කියලා. එහෙමයි. එයා දන්නවා බොරුව තුල විපාක තියෙන බව දන්නවා. එයා කර්මඵලය අදහනවා. නමුත් එයාට ඒ වෙලාවේ එයාට හිතන්න පුළුවන් මම මේක කිරීමෙන් මට මතු විපාක මේන් නොලැබෙනවා කියන එක. මොකද මම මේ හේතු නිසා මේක කළේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලිද ඒක? පැහැදිලි එහෙමයි ස්වාමීන් සානස්. එහෙම. දැන් අර උඩ එක එහෙම නෙවෙයි. එයා මේ එයා කල්පනා කරනවා මං බොරු කියනවා මට මේකේ විපාකත් නැහැ. ඕවා මොනවාද? ඕවා මේ බොරු දේවල්. ඕවා කොහොමද පිළිගන්නේ කියලා අර දෘෂ්ටිගතව කරනවා. නමුත් දැන් යම් කිසි කෙනෙක් බොරුවක් කියන්න පුළුවන් මේ බොරුවේ විපාක තියෙනවා. බොරු කියන එක වැරදි කියලා එයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙන්න පුළුවන්. නමුත් එයා යම් හේතුවක් මුල් කරගෙන බොරුව කියන්න පුළුවන්. බොරුව කිව්වම එයා හිතන්න පුළුවන් මම මේක කිරීමෙන් මට මේකේ මතු විපාක නැහැ. මේකේ විපාක මට මතු නැහැ කියන එක. මොකද මම මේ හේතුව නිසා මේක කළේ කියලා සාධාරණ හේතු පනවන්න පුළුවන්. නමුත් ඒ බඳු කෙනෙකුට තියෙනවා දිට්ඨි විප්‍රයුක්ත උනාට ඒකේ අකුසලයක් එතන තියෙනවා කියන එකයි මේ පෙන්නන්නේ. ඒ දෙක එහෙම වෙන් කරලා ගන්නවා. ස්වාමීන් වහන්සේ එතකොට දෙවැනි එකේ මෙයින් මතු විපාක නොලැබ යන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නැති බව කියලා
වෙන්න ඕනේ එතකොට එතන. ඔව් එහෙම ගත්තත් හරි ඒක වරදක් නැහැ. මේ මත විපාක නොලැබී යන ඒක කොහොමත් එයාට සාමාන්‍යයෙන් මෙතන අකුසල් සිතක්නි පහළ වෙන්නේ. එයාට අකුසල් සිතක් මෙතනින් පහළ වෙනවා. ඔව් එතකොට කලින් අවස්ථාවේදී මිත්‍යා දෘෂ්ටිය තියෙනවා ඒත් අකුසල් සිතක් තමයි පහළ වෙන්නේ. දෙවෙනි අවස්ථාවේදී මේ මිත්‍යා දෘෂ්ටිය නැහැ. හැබැයි ඒත් අකුසල් සිතක් තමයි පහළ වෙන්නේ. ඔව් එයාට අකුසල් සිතක් පහළ වෙනවා එතන. එයාගේ දෘෂ්ටිය පිරිසිදු වෙන්න පුළුවන්. හ්ම් හ්ම්. දෘෂ්ටිය පිරිසිදු වුණාට එයා අකුසල් සිතක් එතනදී පහළ කරගන්නවා. දැන් එහෙම අවස්ථා නිකන් කල්පනා කරලා බලන්නකෝ යෙදෙනවා මිනිසුන්ට එහෙම අවස්ථා. පැහැදිලිද ඒක? එහෙමයි ස්වාමීනි. ඕක අපිට දැන් ඉස්සරහට අපි ඉගෙන ගන්න ඕනේ දසවස්තුක සම්මාදිට්ඨි මිත්‍යා දෘෂ්ටි කියලා. දැන් අර අපිට තව පාඩමක් තියෙනවා අ, අපිට තව පාඩමක් තියෙනවා අභිධර්ම කොටස 4 කාමාවචර කුසල් සිත් 8 පිළිබඳව ඉගෙන ගන්නවානේ. එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය කුසල අකුසල වශයෙන් පෙන්නනවා. එතකොට අපිට මේක පැහැදිලි වෙයිද? සාමාන්‍ය ගැටලු තියෙනවද මේකේ? අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට අර දිට්ඨිගත සංප්‍රයුක්ත සහ විප්‍රයුක්ත සිද්දකට හම්බ වෙන විපාක වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මොකද්ද? ඇහුන්නේ නැහැ මට. ස්වාමීන් වහන්සේ මේ ඒ දිට්ඨිගත සංප්‍රයුක්ත සහ විප්‍රයුක්ත සිද්දකට මේ හම්බ වෙන විපාක වලට වෙනසක් තියෙනවද? විපාකවල වෙනසකුත් තියෙනවා. දැන් ওই විපාක සිත් ගැන කතා කරනකොට ඒක පැහැදිලි වෙයි. හොඳයි ස්වාමීන් වහන්සේ. සමහර ඒ වගේ විපාක දුර්වල වෙන්න පුළුවන්. සමහර ඒ වගේ විපාක දුර්වල නැති වෙන්න පුළුවන්. ඒක ඉතින් ගොඩක් වෙලාවට බලපාන්නේ සිත යෙදෙන ආකාරය අනුව. හොඳයි ස්වාමීන්. දැන් අපි අර සහේතුක සිත සහ සහේතුක විපාක ඒ ආදී ඉගෙන ගන්නවනේ. ඒක දැන් ඊළඟට ඉගෙන ගන්නකොට ඒක පැහැදිලි වෙයි. පැහැදිලි නේද ඒක? එහෙමයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ගොඩක් තියෙනවා නම් කතා කරන්නකෝ. එහෙනම් අපි අදට නතර කරමු නේද? හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ ඊළඟට දිනවා 18ක් වූ අහේතුක සිත් පිළිබඳව තමයි ඊළඟ මාතෘකාව කතා කරන්නේ. ඒකත් පොඩ්ඩක් බලාගෙන එන්න. මේ හොඳයි එහෙනම් අපි අදට අවසන් කරමු. මොනාරි ගැටලුවක් තියෙනවා නම් අපි ලබන සතියේ සාකච්ඡා කරමු. හොඳයි අද දවසේ මේ ඇත්ත කවුරුත් එකතු වෙලා උතුම් සීලයක් සමාදන් වෙලා ධර්ම සාකච්ඡා කළා. මේ ගම්බීර ධර්මයේ ඉගෙනගෙන අප්‍රමාණ කුසල් මේ පින්වතුන්ගේ ජීවිතවලට එකතු කරගත්තා.
සියලු ආකාරයෙන් රැස් කර ගන්නට යන අනන්ත පුණ්‍ය ශක්තිය සක්දේව රජු සතරවරන් දෙවිවරු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු මේ ස්ථාන අධිග්ගත දෙවිවරු යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවත්තේ චාතුම් මහරජිකාදී සදෙව් දිව්‍ය ලෝකේ දේව සභා මණ්ඩල වාසය කරන සිල් දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනානුකූලව දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්ට. සාදු 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 සියලු සාදු. ආකාරයෙන් රැස් කර ගන්නට යෙදුණු අනන්ත පුණ්‍ය ශක්තිය බල මහිමය විශේෂයෙන්ම රැස් කර ගන්නට යෙදුණු අනන්ත පුණ්‍ය ශක්තිය හේතු කරගෙන අපවත් වදාළ මහා සංඝ පීතෘන් වහන්සේලා ආදී කොටගත් මේ හැම දෙනාම නමින් මිය පරලොව ගිය ඒ වගේ මේ ගමේ රටේ ලෝකයේ මිය පරලොව ගිය පසුගිය දවස්වල පින්වතුනි ලංකාවේ මහ ඛේද වාචකයක් වුණ ගංවතුර නායම් වලින් විපත්තියට පත් වුණ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා යැත්තු පරලොවින් සුවපත් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සියලු සාදු. ආකාරයෙන් රැස් කර ගන්නට යෙදුණු අනන්ත පුණ්‍ය ශක්තිය බලමහිමේ මේ ගමේ රටේ ලෝකයේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණ මේ පින්වත් සෑම සියලු දෙනාටම ඒ වගේ මේ පින්වතුන් හැම දෙනාටමත් මේ කටයුතු වලට උදව් කරන උපකාරණ කරන සම්බන්ධ වන සියලු දෙනාට මේ ගමේ රටේ ලෝකයේ සියලු දෙනාටත් ඒ වගේම දැනට පින්වත්තුනි අර ගංවතුර නායම් වලින් අවතැන්ව ගත කරන සියලු දෙනාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ හැම දෙනාටමත් සියලුම කායික මානසික ශක්තිය නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය ලැබේවා. හැම දෙනාගේම ඉදිරි ජීවිත වාසනාවන්ත වේවා. කිසිම දවසක සාපිපාසා දුක් කරදර සෝතැවුල් ඇති නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවී සැනසී වදාළ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මෙසේ සිද්ධ කළ උදාරතර පින්කම් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සාදු 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 සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. සාදු 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 දැන් සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. සීලවන්තං වන්තං පුඤ්ඤ පුඤ්ඤං පුඤ්ඤක්කෙත්තං ආගතම් පටිපාටි උත්තරනවා සාදු සාදු. සාදු සාදු. සම්පත් ලැබේවා.